මොනවද කපන්නේ? හලෝ ඉතින් කොහොමද අපි ඉතින් අද පොඩ්ඩක් වෙනස් කෑමක් අත තබන්න දුව කෑමක් කියන්න ඉතින් ඔයාලා ඔක්කොලම දන්න කොත්තුවත්තම ඉතින් හදන්න යන්නේ අපි මේක ඉතින් මන් දන්න ලේසි ක්‍රමයක් අනේ කොත්තුවක් හදන්න ඉතින් හදිසි බඩගින්නක් ආවම ඉතින් ඕන කෙනෙක් හදාගෙන ගන්න පුළුවන් මේක ඉතින් මම වලට ෂෙයා කරගන්න බැලුවා ඉතින් මේ රෙසිපි මම ඔයාලට කියන්නම් ඉස්සෙල්ලාම ඔයාලා කැරට් ලීක්ස් ගෝවා එහෙම ගන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයාලා කැරට් ලීක්ස් එහෙම මේ කපා ගන්නවා නම් ඔයාලට කැමති පරිදි කපා ගන්න. මම නම් ආස වැඩියෙන්ම කැරට් එක ලොකුවට හැපෙන විදිහට ඒ හින්දා මම පොඩ්ඩක් කැරට් පොඩ්ඩක් ලොකුවට කපා ගත්තා. ලීක්ස් එහෙමත් ලොකුවට කපා ගත්තා. ඒත් එක්කම මම මුලින්ම බෙදන්නේ මේ කරපිංචා එක්ක මම හදාගත්ත ඉඟුරු සුදුලුණු පොඩියට කපාගෙන හදාගත්ත පේස්ට් එක තමයි මේ හදන්නේ. මේක ගැඹුරු තෙලේ පොඩ්ඩක් ගැඹුරු තෙලේ කියන්නේ චුට්ටක් තෙල් දාලා පොඩ්ඩක් බෙද ගන්න ඕනේ. චුට්ටක් කර සුවඳ එනකම් පොඩ්ඩක් බෙද ගන්න ඕනේ. රන්වන් පාට එනකම්. මේ බෙදෙන අතරතුර ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට කැමති පරිදි මිරිස් එහෙම දාගන්න පුළුවන්. අපේ ගෙදර පොඩ්ඩක් ඉන්න ගෑස්ට්‍රික් කාරයෝ හින්දා පොඩ්ඩක් මිරිස් එහෙම මේ දවස්වල පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා කැරි මිරිස් පොඩ්ඩක් හැඳි තුනක් වගේ දාගන්න පුළුවන් නම් හොඳයි මේක. සැර පාටක් එනවා. ඒත් එක්කම කහ ටිකක් එහෙම දාගන්න. ඔයාලට පුළුවන් නම් මේ අර බැදගත් සුදුලුණු ඉඟුරු ටික එහෙම පොඩ්ඩක් බැදගත්තට පස්සේ ඒ සුවඳ කෑම එකේ තියෙන කොහොමත් ඒ හින්දා පුළුවන් ඒ ටික අයින් කරගන්න. නැත්නම් ඔක කොත්තුවත් එක හැපෙද්දි හරිම තිත්තක් එන්නේ. මොකද ඒකේ සුදුලුණු කොහොමද තිත්තයිනේ. ඔයාලා කැමති නම් ඉතින් අයින් කරගන්න පුළුවන්. ඉතින් මම මේකට යොදා ගන්නේ MDK බ්‍රෑන්ඩ් එකකින් කොත්තු පැකට් එකක් කිලෝ එකක්. ඒතකොට කිලෝ එකට අවශ්‍ය පරිද්දම යොදාගන්නේ. ඔයාලට කිලෝ එකක් හදනවා නම් සමහර බිත්තර 4ක් වගේ දාන්න ඕනේ. බිත්තර ටික බෙදෙන ගමන් ඔයාලට කැමති ගානක් දාගත්තට පස්සේ පොඩ්ඩක් හැන්දෙන් කරත්ත ගන්න. කලවම් කරගත්තාම අපිට ප්ලේසි ඊළඟ ඒලෝල ටික දාලා මික්ස් කරගන්න. ගයිස් මේක අපි තාච්චි ගන්න හින්දා පොඩ්ඩක් මේ ඒලවලු ටිකක් මුලින්ම දාගත්තට කමක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා කොත්තු තැටි එක හදනවා නම් රස්නේ සාමාන්‍ය බෙදෙන හින්දා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අන්තිමේට ඒලවලු ටික දාගත්තත් අවුලක් නැහැ. ඔයාලට පුළුවන් නම් ලීක්ස් කැරට් ලුණු කොළ වගේ තියෙනවනේ ඒවා පොඩ්ඩක් අන්තිමට දාන්න. කියන්නේ හදකොට පස්සේ දාලා පොඩ්ඩක් පියනින් වෙවුණා ඒවා ලස්සට දැම්බෙනවා. කොත්තු පාටක් කියන ලස්සනට මේ කහ පොඩ්ඩක් දාගත්තොත් චුට්ටක් දාගන්න වැඩිම දාගන්න එපා. කහ දාගත්තොත් නැත්තම් ඉදි දෙමළ කෙල්ලෙක් වගේ දාලා. කට්ටිය බය වෙන්න නම් එපා. මේක මේ කොත්තුවද නැත්නම් එළවලු කරියක්ද කියලා. මං කිව්වා වගේ මං ගාව පියනක් නැහැ මේ තාච්චිය වහගන්න. ඒ හින්දා මේක අන්තිමට දාන්න බැරි හින්දා මම දැම්ම දාගන්න එළවලු ඔක්කොම ටික. මේකට තියෙන තක්කාලි තියෙනවා, ලොකුවට කපාගත්ත කැරට් තියෙනවා, ලීක්ස් තියෙනවා. මේ කරික දැම්ම හදාගත්තාම හරි ලේසි. ගයිස් මම නම් චිකන් විඩිය කන්නේ නැහැ. ඒ උනාට කට්ටිය අපේ ගෙදර කට්ටිය කන හින්දා චිකන් කරියක් තියෙන්නේ බෑ. ඒ හින්දා පොඩ්ඩක් දාගත්තා. ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන් ඉතින්. ගයිස් මේ ලුණු ටිකක් දැම්ම දාගන්න. ලුණු දැම්ම ඔක්කොම දාලා මික්ස් කරගන්න. ඒ වගේම ඔයාලට අනිවාර්යෙන් චිකන් උදේ නැත්තම් අනිවාර්යෙන් මිරිස් හොදිවත් උක්කුවට හදා ගන්න ඕනේ. නැත්තම් මේක රස ගන්න අමාරුයි. දැන් චුට්ට විතර කොත්තු ටිකක් දාගන්න. එකවර ඔක්කොම දාගන්න එපා. ඒක කලවම් කරගන්න අමාරුයි. මේක මෙහෙම මික්ස් කරගන්න අතරතුරේ වගේ මිශ්‍රණෙත් දාගන්න හොදියක. ඊට පස්සේ හොඳට නාගෙන තමයි යන්න තියෙන්නේ. Isn't it beautiful? It's got my head. දැන් නම් හොඳ සුවඳක් එනවා guys. Everything I want. ඉතින් guys මේක ගෙදරදී අපිට හදාගන්න පුළුවන් ලේසි කොත්තුවක්. කිසිම රසකාරක මොනවත් නැහැ. කඩෙන් ගන්නටලා පිළිබුයි රහයි. මේක ඉතින් හොඳයි ඉතින්. Thank you.